අපරාධේ කසාද බැන්ද කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. විවාහ ජීවිතේ කාලයක් ගත වෙද්දී බැඳීම් සාමාන්‍යකරණය බවට පත් වෙනවා. පාර්ට්නර්ගේ අඩුපාඩු තද බල විදියට දැනෙන්න පටන් ගන්නවා. පාර්ට්නර්ත් එක්ක තිබ්බ සෙක්ෂුවල් ලයිෆ් එක බෝරින් වෙනවා. සමහරුන්ට නම් ෆීලිංගස් නැති වෙනවා. පාර්ට්නර් එයාගේ ලෝකේ, මම මගේ ලෝකේ. සමහරුන්ට එහෙම දැනෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සයා බැඳලා මට අරක නැති වුණා, මේක නැති වුණා කියලා හිතන්න පටන් ගන්නවා. දැන් මෙහෙම හිතෙන්නේ ඔයාට විතරද? බහුතරයක් මිනිසුන්ට ඕක ඔය විදිහටම දැනෙනවා. 100%ක්ම තමන් හිතන විදිහටම තමන්ගේ පෞල් ජීවිතේ සිද්ධ වෙන්නේ නැති බව ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕනේ. ජීවත් වෙද්දී ඔළුවට එන එක එක පීඩන නිසා මිනිස්සු වෙනස් වෙන්න පුළුවන් බව මතක තියාගන්න ඕනේ. ගැහැණු පිරිමි ස්වභාවය සමග එකිනෙකා ගොඩක් වෙලාවට වෙනස් බව අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. කාලයත් එක්ක සිද්ධ වෙන විවිධාකාරයේ වෙනස් වීම් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් බව තමන්ටම දැනෙන්නත් ඕනේ. තමන්ට දැනෙන මානසික පීඩාවන් කළමනාකරණය කරගන්න තරම් හිතන්න පුළුවන් කමක් තියෙන්නත් ඕනේ. තමන්ගේ පාර්ට්නර් ගැන අනවශ්‍ය විදිහට කලකිරීමක් ඇති කරගන්න එක අනවශ්‍යම වැඩක්. විශේෂම දේ තමයි කිසිම කෙනෙක්ට 100%ක් ඔබ හිතන අයුරින්ම සතුටු කරන්න පුළුවන් කියලා හිතන මානසිකත්වය අයින් කරගන්නත් ඕනේ. Be the change. කස්තුරිමයින්.